Okay, welcome to Python Shorts. අපි බලමු අද මොකද variable එකක් කියන්නේ කියලා. variable එකක් කියන්නේ data store කරන්න හදන පොඩි box එකක් කියලා අපි හිතමු. Python වලදී. හරි. ඕනම programming language එකකදී මේ variable එක කියන එක පොදුයි. හරි. අපි Python වල අපි බලමු කොහොමද variable එකක් හදන්නේ. උදාහරණයක් විදිහට මම name කියලා type කරලා සමානයි inverted comma ඇතුලේ දානවා නමක්. කමල්. inverted comma වහනවා. එතකොට මේකින් කරලා තියෙන්නේ variable එකක් හැදුවා හදලා ඒකට value එකක් add කරා කමල් කියලා. name කියන්නේ variable එක, කමල් කියන්නේ value එක. තව එකක් හදනවා variable එකක් age කියලා. age සමානයි 18යි. හරි. එතකොට age කියලා variable එකක් හැදුවා. ඒකට සමාන කිරීම දාලා මෙතනින් දැම්මා 18. ඉලක්කම් වලදී inverted comma අවශ්‍ය නැහැ. ඉලක්කම් වලදී නිකම්ම දාන්න පුළුවන්. ටෙක්ස්ට් එකක් දානවා නම් තමයි inverted comma දාන්න වෙන්නේ. ඒ ඇයි කියලා තවත් ෂෝට් එකකින් අපි බලමු. තව print name කියලා දැන් ටයිප් කරොත් මේ කමාන්ඩ් එකෙන් වෙන්නේ මෙන්න මේ කමල් කියන එක පෙන්නනවා. print age කියන එක පෙන්නුවොත් 18 කියලා පෙන්නනවා. ඒ කමාන්ඩ් එකෙන් කරන්නේ අර variable එකේ තියෙන දේ බලන එක. ඊළඟට නම කමල් කියන්න ඕන නම් name 32ක් තියලා කමල් කියන්න ඕන නම් අපි කියන්න වෙන්නේ මෙහෙම. print name කියලා දැම්මොත් name එක වෙනවා. එහෙම නෙමෙයි මම දානවා මෙහෙම. name inverted comma ඇතුලේ දාපුවාම ඒකත් print වෙනවා. name 32ක් තියලා ඊට පස්සේ දානවා comma එකක් දාලා name මේකෙදි වෙන්නේ print වෙනවා name එක නිකම්ම name එක print වෙනව නෙමෙයි. name එක මොකද්ද? කමල්නේ. කමල් කියන එක නිකම්ම print වෙනව නෙමෙයි. name කියලා 32ක් දාලා ඊට පස්සේ name එකේ variable එක print වෙනවා. මේක වරදවා හිතන්න එපා. මේ name කියන එක මේ variable එක නෙමෙයි. මේ මෙතනට අපි වෙන මොකක් හරි දැම්මත් ඒක ප්‍රශ්නයක් නෑ. මෙතන තමයි variable එකේ තියෙන value එක එන්නේ.